කොහොමද ඉතින්? එන්නකෝ වැස්සෙන් පස්සේ මගේ දී කූඩුළු මල් ටික බලන්න. වැස්සත් එක්කම නැගිටින මල් වර්ගයන් දී කූඩුළු කියන්නේ. බලන්නකෝ ගොඩක් පාට මට තියෙනවා. මෙතන නම් ගොඩාක් නෑ ඒ වුණත් එක වගේ පෙන්වන්නට පොඩි වෙනස්කම් තියෙනවා මේ මල් වල. මේවා ඉතින් කාලයක් යනකොට මේ ඇට වැටිලා මේකේ ඇට හැදෙනවා. ඒ ඇට වැටිලා පුපුරලා යන හැම තැනම හැදෙනවා. බලන්නකෝ හරි ලස්සනයි. මේකේ නර ෆැන්ටා කියන මල් වර්ගේ. මේකෙත් මට ගොඩාක් පාට තිබුණා. දැන් මේක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. බලන්නකෝ ඒ කලෙකත් හරි ලස්සනයි. හදලා නෙවෙයි මේ බේම හැදෙලා. ඔන්න මේෝකෙ දිගේ තායම මලක් පිපිලා. සුවඳ හමහමා තියෙනවා මේ මල නම්. මේකෙන් ගොඩාක් අය පැලෙන්නවා. බෝ කරලා දෙන්න බලන්නම්කෝ ඉස්සරහට. හරි ලස්සනයි මේක මල. නිතරම වගේ මලුත් පිපෙනවා. ඒකයි මේක අර ගොඩක් ආසයි තියෙන්නේ. මේ තියෙන ලස්සන තැඹිලි පාට දී කුඩළු එකක්. අර නම් ලස්සනට පේන්නේ නැහැ වගේ. එහෙනම් වෙනසක් තියෙනවා ලස්සනම තැඹිලි පාටක් මේක. මේකත් ඉතින් වැස්සට නැගිටින මල් වර්ගයන්නේ. මේකෙත් විවිධ පාට තිබුණා. මේ හදලා හැම නෙවෙයි ඇට වැටිලා හැමම බෝ වෙලා. තව මේකේ මල් පිරුණාම මේ පැත්තම හරිම ලස්සනයි. ලස්සන කල එකක් ඒකේ තියෙන්නේ. මෙන්න ඇග්ලොනිමා එක. බලන්නකෝ ඒක හැදිලා තියෙන විදිහ. පොත් ටික පිරෙන්නම හැදිලා. මේක මේ ලොකු ගහක් යට තියෙන්නේ. ඒකින්ද ඒ ගහේ කොළ ටික වැටිලා ඒකත් කමන්නේ පොහොර වෙනවනේ. බලන්නකෝ ඒකේ කොළේ තියෙන වර්ණ රටාව. හරි ලස්සනයි. මෙන්න මෙයක් ලස්සන මලක් දීලා. බලන්නකෝ මේ පීස් ලිලි මල. මේක ලොකු බුෂ් එකක්. මේක අර ලොකු වර්ගයේ පොඩි වර්ගයකුත් තියෙනවා මං හිතන්නේ. මට පොඩි වර්ගේ නම් මගේ ළඟ නැහැ. මේක මල ගොඩාක් ලොකුයි. මේ ලොකු බුෂ් එකක් මේක. මල පිපුණාම අර වෙනම කිරි පාටට තියෙනවා. බලන්නකෝ සුදු පාටයි. ඒ බුෂ් එකේ මල් පිපුණාම අර කොක්කු හල වගේ හරි ලස්සනයි. බලන්නකෝ. ඔන්න ලස්සන කැනාස් මලකුත් පිපිලා. මේ අර තද රතු මිටි වර්ගයේ. බලන්නකෝ ඒක ලස්සන. එහෙනම් අදට එච්චරයි. ආයෙත් දවසක මේ වගේ වීඩියෝකින් හම්බ වෙමු. වැස්ස වෙලාවකදී ගත්ත මේ වීඩියෝ ක්ලිප් එකත් ඔයාලා බලන ගමන්ම අදට ගිහින් එන්නම්. බයි.